සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු නිවසකට වහලය වෙනුවට ස්ලැබ් එකක් දැමීමේ ඇති ප්‍රයෝජන සහ එය ස්ලැබ් එකක් දැමීම උචිතම අවස්ථා මොනවද කියලා. අර්ධ නාගරික සහ නාගරික ප්‍රදේශවලට ඉතාමත් උචිත වෙනවා වහලයක් ගැසීම. ඒ කියන්නේ ඇස්බෙස්ටෝස් හෝ උළු වලින් අපි වහලයක් සෙවිලි කරනවට වඩා ස්ලැබ් එකක් දැමීම. මොකද අපිට ඉතාමත් ඉඩ පොළවේ ඉඩකඩ බොහොම සීමිතයි නාගරික ප්‍රදේශවල. එහිදී අපිට ගෙබිමේ ප්‍රමාණයටම විශාල ඉඩකඩක් තවත් ඉහළින් ගන්න පුළුවන් වෙනවා ස්ලැබ් එකක් දැමීමෙන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්ලැබ් එකක් දැම්මහම නාගරික ප්‍රදේශවල රස්නය තවත් දුරට වැඩි වෙනවා කියලා. නමුත් අපිට උපක්‍රමශීලීව එය අවම කරගෙන ඵලදායීව ස්ලැබ් එක ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව සහ ඉඩකඩ බොහොම තියෙනවා. ස්ලැබ් එක මතු පිටට අලු පාට, ඒ වගේම සුදු පාට, ඒ වගේම සිල්වර් කලර් එක ආලේප කිරීමෙන් මතු පිටට අපිට පුළුවන් හිරු කිරණ පරාවර්තනය වීමට සලස්සලා රස්නය ඉතාමත් අවම කර ගැනීමට. මේ බලන්න මේ ස්ලැබ් එක මතු පිට මොනතරම් ඵලදායී ලෙස යොදාගෙන තියනවද කියලා. ඇත්තටම ස්ලැබ් එක දැමීමේදීම ඒට අවශ්‍ය වෝටර් සප්ලයි එක උඩට දමා ගත්තාම අපිට මේ වගේ ඵලදායී විදියට ස්ලැබ් එක මතු පිට කළමනාකරණය කරගන්න පුළුවන්. ගාඩන් එකේ බිම අපිට ඉඩකඩ නැහැ කියලා ලත වෙන්න පොස්තය වෙන්න දෙයක් නැහැ. මල් වවන්න අවශ්‍ය නම් මල් වවන්න පුළුවන්. ඒ වගේම තමයි එළවලු වවන්න පුළුවන්. නොයෙකුත් ආකාරයෙන් අපිට අවශ්‍ය එළවලු වැවීමේදී අපිට පන්දලන් වගේ දේවල් සකසන්න ඕන නම් මුලදීම අපි මේ විදියට ඩිසයිඩ් කරගත්තාම කොහොමද ඒ කරන්නේ කියලා එළවලු වැවීම උනත් ස්ලැබ් එකක් මතු පිට ඉතාමත් හොඳින් සිදු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පහසුකමක් තියාගෙන අපි එය ස්ලැබ් එකක් නොදමී සිටීමත් එක අතකින් අපරාධයක් කියලාත් හිතෙනවා නාගරික පරිසරවල. මොකද අපිට ඒ ගෙබිම ප්‍රමාණයටම ප්‍රමාණයක් ලැබෙන නිසා ඉඩකඩ ඉහළින්. මේ බලන්න ස්ලැබ් එක තවත් ආකාරයකින් ඵලදායී ලෙස ප්‍රයෝජනයට අරන් තියෙන විදිය. එහිදී අපිට යම්කිසි උත්සව අවස්ථාවකට පොඩි උත්සවයක් ගෙදර පවත්වනවා නම් ඒ අවස්ථාවේදී අපිට ස්ලැබ් එක මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් වීඩියෝ එකේ අවසාන භාගයට පැමිණෙන තුරු අවසන් වනතුරු ඔබ මේ වීඩියෝ එක බැලුවා නම් මම මතක් කිරීමක් කරනවා. අපගේ contact number එක තියෙනවා description box එකේ. සේවාවක් ලබා ගැනීමට කැමති නම් අමතන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි. හැම දිනාටම ජයෙන් ජය පතමි සමුගන්නවා.